හෙලෝ අයිබුවන් අද මම ඔගොල්ලොත් එක කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තියෙන 2025 O level result ගැන. O level result එන දවස ගැන කතා කරොත් ඒක තවමත් විභාග දෙපාර්තමේන්තුවෙන් නිල ලෙස ප්‍රකාශ කරලා නැහැ. නමුත් ඉදිරි සතිය තීරණාත්මකයි. මැයි 17 කියන්නේ O level විභාගය පැවැත්වෙලා මාස 3ක් නිසා විභාග දෙපාර්තමේන්තුව ඊට කලින් බොහෝ විට ප්‍රතිඵල නිකුත් කරයි. දැන් අපි ඊළඟට කඩිම් ලකුණු ගැන කතා කරමු. බොහෝ විට ඒ සාමාර්ථය ලබා දෙන්නේ ලකුණු 75ම වන අතර B සාමාර්ථය අඩු කිරීමට යම් ප්‍රවණතාවක් පවතී. C සාමාර්ථය නොවෙනස්ව පවතින අතර W සාමාර්ථයේද අඩුවීමට යම් ප්‍රවණතාවක් පවතී. B සාමාර්ථය සහ W සාමාර්ථය වෙනස් වන ආකාරය පිළිබඳ ඔබට දැන ගැනීමට අවශ්‍ය නම් පහතින් කමෙන්ට් එකක් දාන්න. විශේෂයෙන්ම කිව යුතුයි අපේ channel එකෙන් රිසල්ට් පැමිණි වහාම ඕගොල්ලන්ට නොටිෆිකේෂන් එකක් කරහා රිසල්ට් දැන ගැනීමට අවශ්‍ය නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. විවිධ channel කරන බොරු ප්‍රකාශවලට නොරැවටෙන්න අපේ channel එක සැබවින්ම ප්‍රකාශ කරනුලේ සත්‍ය කරුණු පමණයි. ඕගොල්ලෝ හැමෝටම අපේ channel එකෙන් රුපියල් 1000ක රීලෝඩ් එකක් ලබා ගැනීමට කරන්න තියෙන්නේ අපිව subscribe කරලා ඒ screenshot එක මේන් පෙන්නන නම්බරයට WhatsApp කරන එක. එහිදී තෝරාගත් ජයග්‍රාහකයන්ට රුපියල් 1000ක රීලෝඩ් එක පිරිනැමෙනවා. අපි එහෙනම් subscribe කරන්න. අපි subscribe කරාම ඕගොල්ලන්ට රිසල්ට් ආපු ගමන්ම notification එකක් කරහා අපි ඒ බව ඕගොල්ලන්ට දැනුම් දෙනවා. එහෙනම් මතක තියාගන්න ඕනේ ඉදිරි සතියේ තීරණාත්මකයි.